පියුමිදුව අපි දැන් ඉන්නේ කොළඹ නෙළුම් කුලන උඩ. ඇත්තටම මේ උඩට නැංගට පස්සේ අපට මේ කොළඹ නගරේ සෑහෙන දුරක් පේනවා. මේ පරිසරයත් මේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකමුත් එක්ක හරි සටනක් පේනවා මේ පරිසරය අතර. ඇත්තටම මොකද්ද පියුමිදුව ඔයාට මේක දැක්කම හිතෙන්නේ? ඇත්තටම තාත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරය තමයි කොළඹ. ඉතින් ශ්‍රී ලංකාව කියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක්. ඇත්තටම අපි මේ ඉහළට ඇවිල්ලා ආසියාවෙම තියෙන උසම කුළුණලු නෙළුම් කුළුණ කියන්නේ. ඉතින් එහි ඉහළටම නැගලා අපි පල්ලෙහ බැලුවම අපිට පේනවා ස්වභාව ධර්මය සහ මිනිසුන් අතර පුදුම තරගයක් පවතින බව. ඇත්තටම තාත්තේ බලන්න අර උස බිල්ඩින් ප්‍රමාණය. අපේ ඈත අතීතයේ අපේ මිනිසුන් ගස්ගල් වලට වැඳවද හිටපු යුගයක් තිබ්බා නේද තාත්තේ? ඔව් ඔව්. ඒවා අභිබවා ගිහිල්ලා මිනිස්සු තාක්ෂණය සමග පරිසරයත් එක්ක ලොකු ඝට්ටනයක් කළා වගේ මට පේනවා. දුව මේ 21 වෙනි සියවස නේද? තව අවුරුදු ගණනාවක් යනකොට මේ පරිසරයට මොකක් වේද වඩ හිතන විදියට? මෙහෙමයි. දැන් වර්තමාන ලෝකයේ ගත්තම මේ ලෝකෙ හැදෙන්නේ මිනිස්සයාට ඕනි විදිහට. අනිත් සතුන් පරයවා අපි මිනිසුන් විසින් මේ ලෝකේ තනාගෙන යන ආයුරක්ම අපිට පෙනීගෙන යන්නේ. ඉතින් තව ඉස්සරහට යනකොට තව මේ ලෝකේ තියෙන මේ පරිසරයේ තියෙන ගස්වල ටිකෙන් ටික මෙන්න මේ වගේ අඩු වෙගෙන යාවි. දැන් ශ්‍රී ලංකාව කවදා කිනම් හෝ දිනක සංවර්ධිත රටක් වූ දාට මේ පරිසරයේ කෙතරම්නම් තාත්ති වෙනස් වේවිද? ඇත්තටම ශ්‍රී ලංකාව මෙහෙමනම් ඇමරිකාව, ජපානය, චීනය, රුසියාව වගේ රටවල් වල අගනගර කොහොම ඇද්ද? හොඳයි පියුමි. ප්‍රශ්නාර්ථය. එහෙනම් අපි අදට මෙම ස්ථානයට සතුටෙන් සමුදෙමු. ඔබලා සියලු මේ නෙළුම් කුළුණට එන්න ලස්සනයි. ඈතින් පේන මුහුද නරඹන්න. ඒ වගේම ගොඩාක් උඩින් තියෙන ලොකු ගොඩනැගිලි ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. කොළඹ වඩා දුම්රිය පොළවයි. ඉතින් එන්න ඇවිත් බලන්න. මේ තමයි නෙළුම් කුළුණ. ආයිබෝවන්.